ගේම් එක ජීවිතේ කතාවක් නෙවෙයි කියන්නේ. ඔයාට කෙනෙක් ඉන්නවනේ. ඔයා ඒ මේක අහන්න. මනුස්සයගෙන් අහන්න ඒ මනුස්සයා මොකද්ද ඉස්සෙල්ලාම දාලා මේක මේ ඇති කරපු ප්‍රශ්නේ මොකද්ද කියලා මම මේ කතා කරන්නේ ICU මාස්ටර් hello මල් පොන්නෝ කෝල් එකක් ගනි කැරි පොන්නෝ මල් පොන්නයා හයි බොයිස් ඉතින් අනුත් වීඩියෝක් ගෙනාවා මේක ඔයාලා ලොං වේටඩ් වීඩියෝ එකක් ඔයාලා දන්නවා ඇති මේ ටිකේ යන කේස් එක මොකක්ද කියලා කියන්නේ පොඩි ප්‍රශ්නයක් ලා තියෙනවා ICU මාස්ටර් සහ වන් මෑන් ෂෝ අතර ප්‍රශ්නේ මොකක්ද කියන එක ගොඩක් කට්ටිය අහනවා මොකක්ද මේ ප්‍රශ්නෙට මුල මොකක්ද උනේ ගොඩක් කට්ටිය වල මට DMs වලුත් අහලා තිබ්බ මොකක්ද මේ ප්‍රශ්නේ කියන එක කියන්නේ කට්ටියට දැනගන්න. ඉතින් පළවෙනියටම කියන්න ඕනේ මේ වීඩියෝ එක මම කරන්නේ මම වෙනුවෙන් විතරක් නෙමෙයි තව අනිත් ස්ට්‍රීමර්ස්ලා කියන්නේ තව කතා කරන්න බැරි අය වෙනුවෙන්. එතකොට මේ හැමෝම ගේ වොයිස් එක එකතු කරලා තමයි මම මේ කතා කරන්නේ. ඒ කට්ටියගෙන් ඩීටේල්ස් ඉල්ලගෙන ඒ කට්ටියට කොහොමද දැනුනේ? ඒතකොට ඒ කට්ටියගේ ෆීලිංග්ස් කොහොමද හර්ට් වෙලා තියෙන්නේ? ඔක්කොමත් එක්ක එකතු වෙලා තමයි මම මේ වීඩියෝ කරන්නේ. මේ ස්පෙસિෆික් ස්ට්‍රීමර් ගැන. සහ මේ ප්‍රශ්නේ මොකක්ද කියන එක. මේක ස්ට්‍රීමර් ගැන නෙමෙයි. මේක ඇත්තටම කිව්වොත් එමේ මගේ ෆෑන් බේස් එකෙන් මගේ ඔඩියන්ස් එකෙන් අප්ලෝඩ් කරන වීඩියෝ එකක්. ඒ වුණාට මේක ඇත්තටම ප්‍රශ්නේ මොකක්ද උනේ කියලා කියන දේ තමයි මුලින්ම කතා කරන්න ඕනලා තියෙන්නේ. අපි ප්‍රශ්න ගැන ඉස්සෙල්ලාම කතා කරමු. මේක ප්‍රශ්න මුල වෙලා තිබ්බේ මම අවුරුදු 4කට කලින් ඔයාලා දන්නවා ඇති මම ස්ට්‍රීම් කරන්න ගත්තේ දැන් අවුරුදු 4කට හෝ 5කට කලින් ඒ වුණාට මගේ PC එක හොඳ නැති හින්දා මම ස්ට්‍රීම් ඉන්නවා ඒක මාත් එක්ක ඉස්සරහිට ෆෑන් බේස් එක දන්නවා ඒකට ඉස්සරහිට කට්ටිය ඔක්කොම දන්නවා මේ විස්තරේ මොකක්ද කියන්නේ ඒතේම මම ඒ කාලේ ස්ට්‍රීමින් නැවතුනට පස්සේ මම පොඩි ට්‍රෙන්ඩ් එකක් පටන් ගත්තා ස්ට්‍රීම් ඉන්න ස්ට්‍රීමර්ස් අත් එක්ක ඒ කාලේ ඉන්න ස්ට්‍රීමර්ස් අත් එක්ක ප්ලේ කරලා ඉවරලා කෙන්වන් නොසම් ප්ලේ කරලා ඉවරලා කියන්නේ මම අනිවාර්යෙන් දාන ටැග් එක රෙස්පෙක්ටිව් ස්ට්‍රීමර් කියලා ඉවරලා ඒ ටැග් එකත් එක්ක මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා TikTok එකට මම TikTok එකට දාලුවොත් ඒතර ඒ කාලේ තමයි ඔය කෙන්වන් නොසන්නේ ගහලා තිබ්බේ. ඒතර මම ගොඩක් දුරට ඉවරලා ටාගට් කරලා තිබ්බේ සාමාන්‍ය views අඩු සාමාන්‍ය ස්ටාර්ට්අප් ස්ට්‍රීමර්ස් ටික. ඒ කාලේ මට මතක හිටියට ඒ ස්පෙસિෆික් ස්ට්‍රීම් එකේ තිබ්බේ views සාමාන්‍යයෙන් 10ක් 15ත් අතර වගේ මේ මම ඉතින් කරේ ඉතින් වන් නොසන්නේ ගැහුවා ඒ වෙච්ච රිසල්ට් එකත් එක්ක මම වීඩියෝ එක දැම්මා. වීඩියෝ දාලා ඉවරලා ඊට පස්සේ කොහොම හරි මේ ළඟදී ඒ ස්ට්‍රීම ආය නවත්තලා තිබ්බට පස්සේ ආය ලයිව් ස්ට්‍රීම් පටන් ගත්තා. ලයිව් ස්ට්‍රීම් පටන් ගත්තට පස්සේ ගොඩක් කට්ටිය කියලා තිබ්බේ යා ලෙජන්ඩ් කෙනෙක්, යා පරණ ස්ට්‍රීමර් කෙනෙක් ඉවරලා. ගොඩක් කට්ටිය මට දැනටත් ඉවරලා DMs වල සහ කමෙන්ට්ස් වල ගොඩක් කට්ටිය කියන්නේ අලුතෙන් ඇවිල්ලා පැනලක් දාගෙන ඉවරලා රඟනවායි කියන එක. සමහර අයට අමතක වෙලා තිබ්බා. අර මම ඉස්සරේ තියෙන නම තමයි වන් මෑන් ෂෝ නෙමෙයි. මම ඉස්සරේ ඩාර්ක් සයිඩ් කියන නමේ. ඒතර ගොඩක් කට්ටිය ඒක අමතක වෙලා තිබ්බා. ඒකින්ද මම මේකත් එක්ක තමයි ඉවරලා හිතාගත්තේ. මේක ආයි රීපෝස්ට් කරන්න ඕනි කියලා. හරි කමක් කැප්ෂන් එකත් එක්ක. තර මං කැප්ෂන් එකට දාලා තිබ්බා අලුත් කියලා හිතුවට අපිත් අලුත්ම නෙවෙයි කියන කැප්ෂන් එක මම දාලා තිබ්බා. ඊට පස්සේ මම දාලා තිබ්බා ඔයාලා ලෙජන්ඩ් කියලා කියන කෙනෙක් තමයි මේ කිව්වලා. ඔයාලා ලෙජන්ඩ් කියලා කෙනෙක් නේ. මම කියලා දෙයක් නෙවෙයිනේ. ඒක තමයි මම මෙන්ෂන් කරලා තිබ්බේ. එහෙම නැතුව වෙන අදහසක් නෙවෙයි තිබ්බේ. ඒක තමයි ප්‍රයොරිටි එක තිබ්බේ. අලුත් කියලා හිතුවට මම අලුත්ම කෙනෙක් නෙවෙයි කියන එක තමයි ඔක තමයි ප්‍රයොරිටි එක තිබ්බේ. ඒතකොට මම මේක මෙන්ෂන් කරලා තියෙනවා කැප්ෂන් එකේ. ඊට පස්සේ කොහොම හරි ඒක දැම්මට පස්සේ එයාලගේ සෙට් එකේ එයාලගේ ස්කොඩ් එකේ ඊට පස්සේ දෙනෙක් ලයිව් එකේදී මම ගොඩක් දුරට BRCS ගහනවා. ඒකින්ද කස්ටම් එක කරලා ඉවරලා මොකද මම ජොබ් බෑක් කරලා යන්නේ. ජොබ් බෑක් කරලා ඉවරලා මම ගොඩක් දුරට BRCS ගහනවා. මොකද මට මගේ ස්ට්‍රෙස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකම තමයි මේ ගේම් එක. එතන මම සාමාන්‍ය කස්ටම් එකක් දැක් ගහුවා. මම ලයිව් එකෙන් කරා. ඒ ආතල් එක මම ගත්තේ ඉතින් එහාට ඉවරයි. මේකත් එක්ක තමයි මම දාලා තිබ්බේ. කියන්නේ කස්ටම් එහෙම ගහලා තිබ්බේ. ඒතර ඒ කස්ටම් එකට සෝ කෝල් ස්ට්‍රීම් එකේ ස්කොඩ් එක එක්කෙනෙක් ඇවිල්ලා ඉවරලා මම කතා කර කියන්නේ මට ගහන්න ඇවිල්ලා තිබ්බා. කියන්නේ ඒ වෙලාවෙදිත් ඉවරලා මම මතක හිටියේ ස්ක්‍රීන්ෂොට් දෙයක් දාන්නම්. මෙතන දාලා තියෙනවා. අර 3 post family කියන page එකෙන් ඇවිල්ලා දාලා තිබ්බේ. යාගේ ලයිව් එකේ ගහන එක්කෙනෙක් තමයි කිව්වලා. මම වැඩි ගණන් ගන්න ගියා නෑ. මට ගහලා වීඩියෝ හදා ගන්න ගියා. මට ප්‍රශ්න තියෙනවා වෙලා යාලගේ ස්කොඩ් එක ඩිෆීට් වුණා ගහන්න හැම සැරේම. ඒතර මේ යාලගේ අටෙම්ප්ට් එක ෆේල්ඩ් වුණ හින්දා වෙලා ඒ කට්ටිය දෙතුන් දෙනෙක් පැනල් එකක් දාන වෙලා තිබ්බේ. නෝන් මම වැඩි ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ කොහොම හරි ඒක මාසයකට පස්සේ කියන්නේ දැන් මේක වෙලා තිබ්බේ මාසයකට ඉස්සෙල්ලා. ඊට පස්සේ මාසයකට පස්සේ වෙලා මේ සෝ කෝල් ස්ට්‍රීමර් මම නම කියන්න ඕනේ නෑ. ඔයාලා දන්නවනේ ඉතින්. අර 1vs1 එකකින් අවුරුදු 4කට කලින් ගහපු 1vs1 එකකින්ද මෙයා දාලා තිබ්බ ඉවරල වීඩියෝ එකක් මම ඒ වීඩියෝ එක ප්ලේ කරන්නම්. කඩෝට් ටික බඩු හරි ඒකේ මහ වේසාව ටිකක් ඉන්නේ ඇත්ත අම්මෝ
කැන මගේ වයිෆ්ගේ ඔල දන්න යුමිකෝ ස්ට්‍රීම්ස් කැන මගේ වයිෆ් එතකොට එයාගේ ආතල්ලේ ගන්නවා සාමාන්‍යයෙන් කුණුවර පැද්දයක් කිව්වා එයාට පර්සන්ලි වාලා අපිව දන්නවනංවෙල්ලා වාල දන්නවා පී කොයි වගේ මිනිස්සුද කියන්න එතකොට අපි කොච්චර ස්ට්‍රීමන්සට කොච්චර දව කරලා තියෙනවාද මම අද වෙනකම් මගේ වචනයක්වත් කියරන වල දන්නවා ඇති අද වෙනකම් මම මගේ ලයිව් එක්වත් මම කට්ටිය අහනවලා මේ අට දව කරාද අරයට දව කරාද කියලා එතකොට ඒවට මම එක වචනයක්වත් වෙලා මම කියරා නැහැ මොකද මම කියන්න ප්‍රසිද්ධ කරන්න උවමනා වෙලා තිබෙන එනට ගොඩක් කට්ටිය දන්නවා මම ස්ටාර්ට්අප් ස්ට්‍රීමර්ස්ට කොහොමද උදව් කරලා තියෙන සමහර අයට VJ කාඩ් එකේ ප්‍රශ්න තිබ්බා ඒකට ඒ වරන් දීලා තියෙනවා සම්පූර්ණ PC වලින් හදලා තියෙනවා ඒකට ඒ වගේ එහෙම පැත්තකින් තියන්න කොහොම හරි වෙලා මම ඒ කට්ටිය උදව් කරලා තියෙනවා අපි කොච්චර ඉවරලා කොහොම පැය දෙකක් ඉවරලා ලයිව් එක ආතල්ලක හිටියත් මොකද අපි ලයිව් එක දාන්න වෙලා පැය දෙකක් හෝ තුනක් එතනින් එහාට වෙලා අපි අපේ වැඩ කරගන්නවා මොකද අපි දෙන්න මෙල බිසිනස් එකක් රන් කරනවා ඒත් එක්කම තමයි වෙලා මේ ලයිව් එකත් කරගෙන යන්නේ අපේ ආතලක වෙන්නේ අරද කොහොම හරි මගේ වයිෆ්ගේ කියන්නේ චිත්‍ර ඇඳ එහෙන කත විදිහට මට තේරෙන්නේ නැහැ වෙලා ළමෙක් ඉන්න තාත්තා කෙනෙක් කරන වැඩක්ද කියන එක මොකද මට ඇහෙනවා එතන එයාගේ වයිෆ්ගේ කටහඬත් ඇහෙනවා ළමයාගේ අnder කටහඬුත් ඇහෙනවා පොඩ්ඩ ඒක ඔයාලා ලයිව් එක ඇති පොඩ්ඩක් ගිහලා බලන්න එයාගේ ලයිව් එක මම හිතන්නේ තාම ඒක අයින් කළා නෑ ඒකින්ද ලයිව් එකේ පොඩ්ඩක් ගිහලා බලන්න මම කෙලින්ම ඇහුවත් හරිද සෙට් එකක් එක්ක කියන්නේ ලයිව් ස්ට්‍රීමර් කෙනෙක් විදිහට තව සෙට් එකක් එක්ක තනි ගෑණියෙක්ව ඕම ඇඳ කරන එකේ පිරිමිකම මොකක්ද කියන එක තමයි මට අහන්න තියෙන්නේ කොහොම හරි මම මේ ප්‍රශ්න දිවරලා මම ඇහුවා මම කියන්නේ මට තිබ්බ වෙලාව ලයිව් එකක් දාන්න වෙලා ඒ මනුස්සයව ඕන්නම් වල ඒ මනුස්සගේ වයිෆ්වත් එක්ක ඇඳ එහෙම කරන්න තිබ්බා එයාට අපි ඒ තරංගවල සාමාන්‍ය ඒ මයින්ඩ්සෙට් එක නැති හින්දා මම කෙලින්ම කන්ටැක්ට් කරගන්න බැලුවා සෝ කෝල්ඩ් ස්ට්‍රීමර් මම කන්ටැක්ට් කරගන්න හදලා මම එයාගේ යාළුවන්ට කතා කරලා බැලුවා ඒවට යාළුවන්ගේ කිසිම කන්ටැක්ට් එකක් තිබ්බේ නැහැ ඊට පස්සේ මම එයාගේ පර්සනල් නම්බර් එක හොයාගෙන මම එයාට මේ කෝල් කරා කෝල් රෙකෝඩින් එක තියෙනවා මම කෝල් රෙකෝඩින් එක ප්ලේ කරන්නම් නෑ ගේම් එක ජීවිතේ කතාවක් නෙවෙයි ඔයා ඒ මනුස්සයගෙන් අහන්න ඒ මනුස්සයා මොකක්ද ඉස්සෙල්ලාම දාලා මේක මේ ඇති කරු ප්‍රශ්නේ මොකක්ද කියලා එයාගෙන් අහන්නකො ඊට පස්සේ මට කතා කරන්න හරි අයියා කියන්න මොකද්ද ප්‍රශ්නේ කියලා යා මෙතන ඉන්න ප්‍රශ්න කියන්නේ ප්‍රශ්නේ කියන්න බයි උඹ දැන් අවුරුදු ගානකට කලින් මේ හදපු වීඩියෝ එකක් දාලා තිබ්බේ නැද්ද ඒ වීඩියෝ ප්‍රශ්නේ අවදාන හිඟා ගන්න වීඩියෝ එකක් දාලා තිබ්බේ නැද්ද අවදාන සීන් එකක් නෙමෙයි දාලා තිබ්බනේ අවදාන හිඟා ගන්න දාලා තිබ්බනේ නෑ එහෙම සීන් එකක් නෙමෙයි දාලා මේ ලෝකේ සබාදාමයක් කියලා දෙයක් තියෙනවා හරිද ඒවට සබාදාම එකක් නෙවෙයි නේ කිල්ලෙක්ව අල්ලගෙන මේ අහන්න මේ ඔයා දැන් මේක අහන්නකෝ ඔයාගේ වයිෆ් මට මම කරනවා කියලා આવොත් එහෙම වරත් තරහ යනවනේ ඒ වගේ තමයි එතනත් ඔයා ඒකින්ද ඒක තමයි කියන්නේ මේ රිටර්න්ස් කියන දේවල් බලාපොරොත්තුෙන් ඔයාලා ওই දේවල් කරන්න අපි ඔයාලට මුකුත් අපි දන්නෙත් නෑනේ ඔයාලව මල්ලි ඔයාලා නිකන් මේ අපිට මේ අපි අවුරුදු ගානක ඔයා කියන්නේ අපි අරුවට කෙලිය නෑ මූට කෙලිය නෑ කියලා හරිද ඒ වුණාට එක්ක උඩරනවා ටික ඒකට මාර ප්‍රශ්නයක් තියෙන්නේ මෙතන එහෙම නෙමෙයි හුත් උඹලානේ අවධානය ගන්න පෝස්ට් දැම්මේ අවුරුදු ගානකට කලින් ගාපු කස්ටම් එකක පෝස්ට් එකක් දාලා හරිද මොකද්ද වෙන්නේ ඒකෙන් දන්නේ නැහැ ගන්න හරියට දන්නේ නැහැ මහලුකට කෙල්ලෙට කතා කරන්න දන්නේ නැහැ ඉතින් ඔයාලට පේනද මේ කෝල් රෙකෝඩින් වුණත් ඒවල අපි ටිකක් සිවිලයිස්ඩ් විදිහට කතා කරන්න බැලුවේ අන්සිවිලයිස්ඩ් විදිහට නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙක්ට කතා කරන්න ඕන විදිහට ප්‍රශ්නයක් කෙලින් කතා කරලි වෙල කොහොමද විසඳගන්නේ කියන එක අපි කෙලින් කතා කරන්න බැලුවා සාමාන්‍යයෙන් ඔයාලට කියනවා නම් ප්‍රශ්නයක් වුණාම කොහොමද විසඳගන්න ඕන කියන්නේ මනුස්සයෙක් විදිහට කෙලින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ මොන ප්‍රශ්නය වුණත් ඒකින්ද වෙලා අපි කෙලින් කතා කරන්න බැලුවා මනුස්සයාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඔයාලා මොන හරි අපිත් එක්ක ප්‍රශ්නයක් තියෙනවද කියන එක මම මේ මනුස්සයාව ඇත්තටම කිව්වොත් එහෙම ලොකුවටම දන්නේ නැහැ මම ඉස්සර ෆෑන් කෙනෙක් වෙලා හිටියේ ඉතින් මම මේ මනුස්සයාට කතා කරලා බැලුවා ඒ වුණාට මේ මනුස්සයාගේ රෙස්පොන්ඩ් එක උනේ ටිකක් uncivilized කියන්නේ inhumane response එක තමයි තිබ්බේ. ඔයාලා දකින්න අර call recording පේනවා. يعني මිනිස්සෙක් ප්‍රශ්නයක් විසඳන විදිහට නෙමෙයි ප්‍රශ්න විසඳන්නේ. අර මම වචන කියන්න ඕනේ නැහැ. ඔයාලා හිතා ගන්න වචන මොකක්ද කියන. මම මේකත් කරන්න වල බයිනවා නෙමෙයි. මේ වීඩියෝ එකෙන් කරන්න වල බයින එක නෙමෙයි. මේ වීඩියෝ එකෙන් ඇත්තටම මොකක්ද දා උනේ කියන එක කියන්නේ දෙපැත්තෙම ස්ටෝරි එක දැනගන්න ඕන හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ වැරද්දක් තිබ්බ එතන. කෝල් එකෙන් පස්සේ මම ලයිව් එකක් දාන්න වෙලා මගේ ෆෑන් බේස් එක ටිකක් ටොක්සික් අතකට හැරෙව්වා. අර ස්ට්‍රීමර්ට විරුද්ධව මම ටොක්සික් කරව මගේ ෆෑන් බේස් එක ඇත්තටම හදවතින්ම වල මම සමාව ගන්න වෙලා මගේ ෆෑන් බේස් එකෙන් සෝ මගේ ඔඩියන්ස් එකෙන් කියන්නේ මම කරන්න ඕන නැති දෙයක් තමයි මම එතන කරේ. ඒතකොට ඒ වගේ දෙයක් මම කරන්න නෙවෙයි තිබ්බේ. ඒ වුණාට මම ඒ වෙලාවේදී ටිකක් ඇත්තම කිව්වොත් ඉවරලා ටිකක් ඉක්මන් තීරණයක් කරන් ඉවරලා
ඒක මම කරේ ඉවරලා මම ලොකු වැරද්දක් කරේ. මොකද මම ඒක ඇත්තටම ඉවරලා අර ඒ වෙලාවේදී ඔළුවෙන් මේ හිතලා තියෙන්නේ. මේ ඒකෙන්ද ඉවරලා මම ඇත්තටම සෝරි කියනවා මගේ අපොලොජයිස් කරනවා මගේ ෆෑන් බේස් එකට මේ වගේ දෙයක්ට මැනිපුලේට් කරලා ඉවරලා කරපෙකට මම ඇත්තටම සෝරි කියනවා. මොකද එහෙම දෙයක් කරන්න හොඳ දෙයක් නෙමෙයි. තව ස්ට්‍රීම් එකකට විරුද්ධව ස්ට්‍රීම් එක ටොක්සික් කරනවා කියන්නේ ඒක ඇත්තටම මේ ස්ට්‍රීම් කෙනෙක්ගේ හොඳ ක්වොලිටි එකක් නෙමෙයි. ඒකින්ද මම ඇත්තටම ඒකට අපොලොජයිස් කරනවා. දැන් මේ වීඩියෝ එකේ ගොඩක්ම කට්ටිය කර තිබ්බ ඉවරලා ඔයාට අවධානය ගන්න තමයි මේ වීඩියෝ එක කියන්නේ අර වීඩියෝ එක රීපෝස්ට් කරලා තිබ්බ කියලා. ඒ වුණාට මතක් කරන්න ඕනේ අවධානය ගන්න ඕන නම් මම අලුත් ස්ට්‍රීම් කෙනෙක් එක්ක නෙමෙයි ප්ලේ කරන්න යන්නේ. හරිද? ඊට වඩා පන්න ස්ට්‍රීමර්ස් ඉන්නවා. මතක් කරන්න ඕනේ ආයේ අවධානය ගන්න ඕන නම් මම ඒ වගේ රීච් එකක් ගන්න ඕන නම් මම මේ වගේ ස්ට්‍රීම් කෙනෙක් එක්ක මොනවා හරි එක්කෝ වලියක් හරි මොනවා හරි ප්‍රශ්නයක් දාගන්න ඒ වගේ ස්ට්‍රීම් කෙනෙක් එක්ක. එහෙම නැතුව අලුතෙන් ආපු ස්ට්‍රීම් කෙනෙක් එක්ක මම වලියක් දාගෙන ඇත්තටම තේරුම් ගන්න නැත්නම් තව දෙයක් කියන්න ඕනේ. එතකොට කියන්නේ මේක මට විතරක් වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. තව මම කතා කරපු ස්ට්‍රීමර්ස් අත දෙන්නෙක්ටම වෙච්ච ප්‍රශ්නයක්. සමහර කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ඉන්නවා අර 1v1 ඉල්ල ලෙවල් එක කන්ටෙන්ට් හදන අය. ඒ කට්ටිය ඩිෆිට් වෙනවා. ඒ වුණාට ඒ කට්ටිය ආතල් එකේ වීඩියෝ එකක් දානවා. ඒක සාමාන්‍ය එක කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. එතකොට එයාගේ මාකටිං එක තමයි ඒක. සමහර අයට තේරුන්නේ නැති වුණාට ඒක තමයි එයාගේ ස්ටෑන්ඩඩ්ස් මාකටිං ස්ටෑන්ඩඩ්ස්. මම කියන්නේ හරිද එහෙම 1v1 කිල්ලප්පලියට ඒ මනුස්සට අතින් පයින් ගහගන්න දෙන්න කියලා ඒ මනුස්සයාගේ අම්මට තාත්තට ඉඳන් බයින්ද තරම් දෙයක් නෑ එතන. 1v1 කිල්ලයි කියලා. එතකොට ඒ වගේ දේවල් වෙලා තියෙනවා මේ ස්ට්‍රීම් එකේ අතින්. එතකොට මම දන්නේ ඉවරලා මේක ඔයාලට තේරෙයිද නැද්ද කියන එක. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ කියන්නේ සාමාන්‍ය මම මේක පොඩි අයට නෙමෙයි කියන්නේ. හරිද පොඩි අයට තේරෙනවා නම් ඇත්තටම ඉවරලා හොඳයි. ඒ වුණාට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් වයසේ මිනිස්සු ඉන්නවා ඒතර මෙතන. ඉතින් අවසානට කියන්න ඕනේ බොයිස් ඇත්තටම ඉවරලා මම එදා කරපු වැඩේට මම ඔයාලගෙන් සමාව ගන්නවා. ඒ වගේම තමයි මේ වගේ දෙයක් ආයෙ වෙන්නේ නැහැ කියන එක මම ඔයාලට ෂුවර් කරලා කියනවා. يعني මේ වගේ ස්ට්‍රීමර් කෙනෙක්ට මගේ ලයිව් එක ටොක්සික් වෙන්නේ නැහැ. මම එදා ඉඳන්ම ටොක්සික් කරගත්තේ නැහැ. මගේ ස්ට්‍රීමර් මගේ ෆෑන් බේස් එක මම කවදාවත් වෙන ස්ට්‍රීමර් කෙනෙක්ට හරවලා නැහැ. එක සැරයක් වුණා. ඒ වුණාට මම ඒක තේරුම් ගත්තා. මම ඒක හදා ගන්නවා. ඒ වගේ දෙයක් ආයෙ වෙන්නේ නැහැ කියන එක මම ඔයාලට ෂුවර් කරලා කියනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ හැම මිනිස්සුම බයට නෙමෙයි කට වහගෙන ඉන්නේ. අපි මේ සමහර මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එකේ නෙවෙයි ඉන්නේ. එතකොට අපි මේ මිනිස්සයාගේ මයින්ඩ් සෙට් එකටම වැටෙනවයි කියන්නේ ඒක අපේ දුර්වලතාවයක්. ඒකින්ද අපි හිතන්න ඕනේ අපි ගැන මොන වගේද කියන්නේ. අපි මොන වගේ ස්ටෑන්ඩඩ්ස් ට ෆලෝ කරන්න කියලා හිතා ගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක ඉවරලා තමන් හිතලා බලන්න තමන් කොයි වගේ තැනකද ඉන්නේ කියලා ඉවරලා. කියන්නේ ලයිව් එකක් දාගෙන කියවන්න ඕනම් මනුස්සෙට පුළුවන්. හරිද? දැන් අපේ ගෙදර හාවෙක් ඉන්නවා. ඒ හාවට කතා කරන්න පුළුවන්. ඒ මනුස්ස ඒ හාවත් ඉවරලා ලයිව් එකක් දාන්න ඉවරලා ඉතින් ඕනම් කියවයි. මම හාවෙක් කියලා කිව්ව බල්ලෙක් කියන්න බැරි හින්දා. හරිද? කියන්නේ ඒක පොඩ්ඩක් ගරු නම් බැතුව කියන හින්දා. ඒකින්ද ලයිව් එකක් දාන ඕනම් මනුස්සෙට කියවන්න පුළුවන්. ඒ වුණාට ඒක නෙමෙයි ඇත්තට වෙන්න ඕනේ දේ. කෙනින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ කොන්ද පණ ඇතුව. මනුස්සෙක්ගේ ස්ටෑන්ඩඩ්ස් තියෙන්න ඕනේ. මනුස්සෙක්ගේ මයින්ඩ් සෙට් එකක් හොඳට තියෙන්න ඕනේ. මේ මනුස්සෙක්ගේ මයින්ඩ් සෙට් එක හොඳ නැත්තම් අපිට මේ මනුස්සයත් එක්ක රණ්ඩු කරලා ඇත්තටම තේරුම් ගන්න. ඒකින්ද මම මෙතනින් එහාට මේක ඇදගෙන ගිහිල්ලා තේරුම් ගන්න නැහැ. මොකද මම එයාගේ මයින්ඩ් සෙට් එකේ නෙවෙයි ඉන්නේ. එයා ඉන්න මයින්ඩ් සෙට් එක ඔයාලා හිතා ගන්න. එතනින් එහාට මට ඒක ගැන කියන්න දෙයක් නැහැ. ICU මාස්ටර් මේක බලනවා නම් ඔයාලා කියන්න මටවත් එක්ක ඇත්තටම ප්‍රශ්න නැහැ. මට ඔත්තේ ප්‍රශ්නයක් දාන්න ඕමනාවක් තිබෙත් නැහැ. ඉතින් මම මේක මෙතනින් එහාට අදින්නේ නැහැ. ඔයාලා පොඩි ඉංගියක් දෙන තව පොඩි ගුඩ් නිවුස් එකක් ස්ට්‍රීමර් කෙනෙක්ට වෙන්න ඕන ෆ්‍රී ෆයර් ස්ට්‍රීමර් කෙනෙක්ට වෙන්න ඕන දෙයක්. කියන්නේ හීනයක් වගේ තියෙන දෙයක් පොඩ්ඩක් විතර සැබෑ වෙලා තියෙනවා. ඒක මම පොඩි ඉංගියක් විතර වල දෙන්න ඔයාලා හිතා ගන්න මොකද්ද කියලා ඉවරලා. ඉතින් මම කියන්නේ ඒ ස්ට්‍රීමර් හේට් කරන්න යන්න එපා. ඒ ස්ට්‍රීමර් කන්ටෙන්ට් එක බලන්න. ඒ ස්ට්‍රීමර් කන්ටෙන්ට් එක එන්ජොයි කරන්න. ඒ වුණාට මොන දේ වුණත් ආයෙසරයක් කියන්න ඕනේ. ඔයාලා සමහර මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එක ගන්නට වැටෙන්න එපා. ඔයාලගේ මයින්ඩ් සෙට් එක හරියට හදාගන්න. අනිත් දේ තමයි මේ වීඩියෝ එක දැම්මේ ස්ට්‍රීමර් කෙනෙක්ට බයින්ඩ නෙමෙයි. මෙතන ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් කරන්න. ඒ වුණාට හරියට ස්ටෝරි එක කවුරුත් දාලා තිබ්බේ නැහැ. මේක දෙපැත්තෙන්ම ප්‍රශ්නේ උනේ මොකද්ද කියන එක. ඒකින්ද තමයි මේ වීඩියෝ එක දාන්නේ. එහෙනම් මම මේ වීඩියෝ එක කරනවා. ඉස්සරහටත් හැපි ගේමින්. ඔන්නේ ඔයා ලයිව් බලන් ඉන්නේ කියලා අපි දන්නවා. ඔයා අර කස්ටමර් එක කාලා මේ එන අම්මට තාත්තට බැලලා එහෙන ටෝක් කරලා ලයිව් බලන් ගහන කැරිපොන්නියා නේද? මම මේ කතා කරන්නේ ICU මාස්ටර් හෙලෝ මල්පොන්නියෝ කෝල් එකක් ගනි. කැරිපොන්නියෝ මල්පොන්නියා කෝල් එක ගනි මල්පොන්නියා මල්පොන්නියා දකින්නේ මල්පොන්නියා